ඒක නම් හැබැයි බබාට ලොකුයි. මම හිතුවේ නෑ මේක මෙච්චර ක්වොලිටි වෙයි කියලා. ඕඩර් කරේ ඇඳුම් මට 1500ට වටිනවා කියලා. Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. මමත් හොඳින් ඉන්නවා. ඉතින් මං අද අරගෙන ආවේ Temu unboxing video එකක්. බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේ මගේ 3 වෙනි order එක සහ 4 වෙනි order එක. මේක ආවේ අද. මේක නම් ඇවිල්ලා ගොඩක් දවස්. ඉතින් මේ වගේ තියෙන්නේ මොනවද කියලා අපි බලමු. මම මුලින්ම කියන්න ඕනේ මං order කරේ ඇඳුම් මටයි බබාටයි. ඉතින් ලොකුවට ඇඳුම් order කරේ නැහැ. ඉතලා එකක් දෙකක් order කරලා බැලුවා. ඉතින් බලමු මේවා හොඳයිද මේවා කොහොමද කියලා. ඉතින් යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් ඉක්මනින්ම මාව subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට share කරන්න අමතක කරගන්න එපා. එහෙනම් අපි වැඩි වෙලා නොගෙන යමු වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සලාම මෙන්න මේ ලොකු එක බලමු. මම ඕඩර් කරා ගවුමක්. ඉතින් අපි බලමු ඒක ඇති වෙයිද මදි වෙයිද කොහොමද කියලා. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. මේක පිටිපස්සෙන් ගැට ගහන්න තියෙන්නේ. අපි මේක ඇඳලා බලමු. ඉතින් මේ තියෙන්නේ පළවෙනි එක ඒක ලස්සනයි. මම හිතුවා මේක මදි වෙයි කියලා මම ඕඩර් කරා ස්මෝල්. ඉතින් ළමයි මේ ගවුම මාර ලස්සනයි මේක ගානටම තිබ්බා. ඉතින් ඒක අඳහම මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මේකට දෙනවා ලකුණු 10න් 10ක්ම. මේ ඇඳුම දුන්නේ රුපියල් 1200ක් වගේ මතක 1200ක් වගේ 200ක් හෝ 300ට කොහම හරි අඩු 1300ට අඩුයි මේ ඇඳුම. ඉතින් මේක ඒ ගානට වටිනවා කියලා මම හිතනවා. ඉතින් මම හිතන්නේ ලංකාවේ මේකක් මේ ගානට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක හොඳයි. අපි බලමු ඊළඟට මම මොකක්ද ඕඩර් කරේ කියලා. මේ තියෙන අනිත් එක. මේක නම් මම බබාට ඕඩර් කරේ. අපි බලමු කොහොමද කියලා. Wow, ini cute nih. මේක උඩ 1250යි guys. ඉතින් මේ බලන්න එක මාර ලස්සනයි. මේ යටින් මෙහෙම තියෙන්නේ. මෙහෙම බටන්ස් දාන්න තියෙන්නේ යටින් කලිස්ම වගේ තියෙනවා. මෙහෙම මම බයෙන් ඕඩර් කරේ මේ. ඉතින් මේ අපි මේක බබාට අඳලා බලමු. ඊට කලින් බලමු ඊළඟ එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් තියෙන්නේ මේක. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ. මේකේ බබාට ඇඳුමක් තියෙනවා. තව තියෙනවා වොච් එකක් ඕඩර් කරා ස්මාර්ට් වොච් එක. මේක උනේ 1500ක් වගේ. බලමු මේක. ඉතින් guys මම මේකට ලකුණු 10න් 10ක්ම දෙනවා. මේක රුපියල් 1500 ගාණක් උනේ. ඉතින් මේක ඒ ගාණට වටිනවා කියලා මං හිතනවා. මේකට මේ ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක අරගෙන අපිට පුළුවන් ෆෝන් එකට කනෙක්ට් කරගන්න. ඉතින් මේක මම කනෙක්ට් කරලා බැලුවා. ඇත්තටම හොඳයි. හොඳට වැඩ කරනවා. වොච් එකත් එහෙමයි. බැටරියත් හොඳයි. ඉතින් මං හිතනවා මේක ඒ ගාණට වටිනවා කියලා. ඒ හින්දා මම ලකුණු 10න් 10ක්ම දෙනවා. මේ පටි දෙකක් තියෙනවා. එකක් මේ නිකන් රබර් එකේ එක පටියක්. අනිත් එක නම් මේ ඒක හොඳ එකක්. මේ charge එක තියෙනවා. මේ ඔන් කරාම guys මේක ටච් එකේ මාර හොඳයි. මේ තියෙන්නේ
මේක මම ඕඩර් කරේ මල්ලිට මම නෙමෙයි ඉතින් මල්ලි තමයි ඕඩර් කරේ. ඉතින් ඒක මාර ලස්සනයි. ඒකට මේ පටිය හම්බ වෙනවා මේක හම්බ වෙනවා. මේක 1500ක් වගේ උනේ. ඒ ගානට මම හිතනවා මේක වටිනවා කියලා. හැබැයි මට නම් ඉතින් ලොකුයි මං කෙට්ටුවේ නෑනේ. ඉතින් මම හිතනවා මේක 1500ට වටිනවා කියලා. මේක ඇත්තටම මාර හොඳයි. මේ ටච් එකත් හොඳයි. හොඳට ටච් වෙනවා. ඉතින් මං හිතන්නේ 1500ට මේකක් ලංකාවේ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු ඊළඟට මම මොකද්ද ඕඩර් කරේ කියලා. ඊළඟ එක නම් බබාට ඕඩර් කරේ මට මතකයි මම ඕඩර් කරේ මොකද්ද කියලා. මම ඕඩර් කරේ ගවුමක්. ඉතින් ඊළඟ එක තමයි මෙන්න මේක. මේකේ අන්තිම එක. මේක උනේ රුපියල් 900 ගාණක්. ඒක නම් හැබැයි බබාට ලොකුයි. ලොකු නහ වැන්දුව හැකි. මම හිතන්නේ මේක මම ඕඩර් කරේ මාස 6ක් 9ක් අතර බබෙකුට ඕඩර් කරේ. ඉතින් මම බබාට තාම මාස 4යි. ඉතින් කමක් නෑ මං හිතුවේ නෑ මේක මෙච්චර ලොකු වෙයි කියලා. මම ඕඩර් කරේ මොකද මේ ලොකුවට ඕඩර් කරේ පොඩ්ඩක් ඉතින් අර මේ එනකොට පොඩි වෙයි කියලා. ඉතින් මේකට මේ ගවුමයි මෙන්න මේ හැට් එකයි හම්බ වෙනවා. ඒ දෙක ලස්සනයි. මේක රුපියල් 900 ගණක් උනේ. මං හිතනවා මේකේ ගානට වටිනවා කියලා. හරි ඉතින් ගායිස් අපි මේ දෙක යාට අන්දලා බලමු කොහොමද යට තියෙන්නේ කියලා. ඉතින් මං අන්දගෙන ඉන්නම්. ඒ ගවුම ගොඩක් ලොකුයි. හැබැයි ලොකු නම් අන්දන්න පුළුවන්. මගේ තමයි වැරදි. ඉතින් මං ලොකු එකක් ඕඩර් කරේ. ලස්සනයි ඒක. මේකට මෙහෙම තොප්පියකුත් හම්බ වෙනවා. වව්! ඔයා මේකට ආශයි ඩාලි. හයි කියන්න. හයි. ඒක මාර ලස්සනයි. ඉන්න මම පෙන්නන්න. ඉතින් guys මේ ගවුම මාර ලස්සනයි. හැබැයි ඉතින් මේක රෙද්ද පොඩ්ඩක් අර සිලික් ගතියට උරුයි. ඒ නිසා මම මේකට දෙනවා ලකුණු 10න් 7ක් වගේ. මොකද මේකේ රෙද්ද පොඩ්ඩක් අවුල්. ඒ වගේම තමයි ඉතින් මේක 900 ගානට වටිනවා. ඉතින් කලින් එක නම් බබාට ටිකක් ලොකුයි. ඉතින් මගේ තමයි වැරද්ද. මොකද මම ඕඩර් කරේ මාස 6ක් 9ක් අතර බබෙකුට වගේ මට මතකයි. ඒක ටිකක් ලොකු නහම අඳන්න දා. මොකද බබාට ඇඳුම් ගොඩාක් තියෙනවා. ඉතින් ඒව අඳන්න තැනුකුත් නෑ මට. ගෙදරට මම එහෙම ලොකුවට අඳන්නේ නෑ ඇඳුම්. මොකද මේ දවස්වල හරිම රස්නේ. ඒ හින්දා මම බබාට එහෙම ලොකුවට ඇඳුම් අඳන්නේ නැහැ. ඉතින් මම ඒ හින්දා ඕඩර් කරේ ටිකක් ලොකුවට. මොකද ඒ ඇඳුම අපේ මල්ලි තමයි අපේ බබාට gift කරේ. ඉතින් එයා මට සල්ලි දුන්නා බබාට කැමති ඇඳුමක් ඕඩර් කරන්න කියලා. ඉතින් මම ඒ හින්දා ඒක තමයි ඕඩර් කරේ බබාට. ඊට පස්සේ මේකට සල්ලි දුන්නේ අපේ ආච්චි. මම හිතුවේ නෑ මේක මෙච්චර quality වෙයි කියලා. හැබැයි ඉතින් මේක මාරම quality. අපි බලමු මේක නම් බබාට ඇති වෙයි කියලා මම හිතනවා. බලමු මේක අපි බබාට අඳලා. තොත්තුනා යන්නේ. ඉතින් මේ තියෙන්නේ අනිත් එක. ඒක නම් හරිම ලස්සනයි. ඒකත් චුට්ටක් වගේ ලොකුයි. හැබැයි ටිකක් ලොකු නම් මේක අඳන්න පුළුවන්. ඉතින් guys මං හිතනවා මේක නම් ඒ ගානට මාරටම වටිනවා. මොකද 1200 ගානට මේ වගේ එකක් ගන්න බෑ. ඒකට මේ බෑන්ඩ් එකකුත් හම් වෙනවා. මේ ඇඳුමත් අර රෙද්දත් හොඳයි. ඉතින් ළමයි මේ ඇඳුම නම් ඒ ගානට මාරටම වටිනවා. මම මේකට ලකුණු 10න් 10ක්ම දෙනවා. මම හිතුවේ නෑ මේක මෙච්චර මේ quality වෙයි කියලා. ඉතින් ඒ වුණාට මං හිතපුවත් නැති විදිහට මේ ඇඳුම නම් මාර විදිහට මට හිතට ඇල්ලුවා. මං ඕඩර් කරපු වගේ ගොඩාක් හොඳටම තිබ්බ එක තමයි මේක. මං ආසම උනේත් මේකට. ඒක මාරම ලස්සනයි. කුඩි එලිනා
හරි ඉතින් guys මම ඔය ටික තමයි ඕඩර් කරේ. මම හිතනවා මම ඕඩර් කරපු ටික මට නම් සෑහීමකටපත් වෙන්න පුළුවන්. මොකද ඒවා ඕඩර් කරාට ඒ කියන්නේ ලොකු ගණක් වුණේ නැහැ. ඒ වගේම තමයි මේ ගානට මේ වගේ දේවල් ලංකාවේදී ගන්නත් බෑ කියලා මම දන්නවා. ඔයාලට නම් පුළුවන් ද දන්නේ නැහැ. මම අනුරාධපුරේ ඉන්නේ. ඉතින් මට නම් මේ ගානට ගන්න බෑ. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. bye